අර තියෙන්නේ කුකුල මුදලාලිගේ ගේ ජය වේවා කියන මේ තියෙන සමුපකාර මල්ශාලාව. ඔය බස් එක ඊටාම කුඩා විදි සිංහල තිබ්බ මේ ක්ලාස් එකේ. තවද අරන් ඇවිල්ලා පටන් අරගෙත් එනවා බඩු මල්ලක් අරගෙන. කොහමද හැමෝටම? ඔන්න මම අද යනවා අපේ ගමේ පොළට. ගමේ කිව්වට ඉතින් ඒ පොළ නගරේ තමයි. ඒ හරිය ටිකක් නගර බද ප්‍රදේශයක්. ඉතින් අපි හැමෝම යන්නේ මේ පොළට මේ අපේ ගමේ දැන් මේ පැත්තට. මං අද ඒ පැත්තට යනවා. ඔයාලට වීදුරු ඇරලා වීඩියෝ එක කරන්නම්. මෙන්න තියෙනවා අපේ රන්වල පිළිමේ ගමේ තියෙන. ඔයාලා අහලා තියෙනවා ඉතින් රන්වල දෙවියෝ ගැන. අර තියෙන පහන් වගේක් අතන පත්තු කරලා. ඒ පහන් හදලා තියෙන්නේ මේ පොල් කොළ වලින්. ඉතින් මේ රන්වල දෙවියෝ ගැන දැන් මම මේ යන්නේ පොළට මතක තියාගන්න. පොළට යන්න හේතුව තමයි අපේ තාත්තා මේ ගිහිල්ලා තියෙනවා. මම ලෑස්ති වෙනකොටම නේ එයා කවුරු හරි සෙට් වෙලා එයා එක්ක පොළට ගිහිල්ලා දැන් මං කෝල් කරාම කිව්වා මම පොළේ යන ගමන් කියලා. මම යනවා දැන් එයාව ගන්න. ඉතින් මේ බලන්න අපේ ගම ලස්සන මේ විල්ලයි ඉස්සර අපි මේ සරොංගල් අරිනවා. අපි ස්පිරිතාලට යන්නේ මෙන්න මේ නියර දිගේ ගිහිල්ලා ඔය ගහ එහා පැත්තෙන් ඔහොම වටෙන් තමයි ස්පිරිතාලට යන්නේ. මම යන ගමන් ඔයාලට පෙන්නන්නම් ස්පිරිතාලේ මතක තියාගන්න මෙතනින් තමයි අපි යන්නේ කියලා. ඉතින් මෙහෙ එල්ලේ ගහනවා. ඊට අමතරව මේ සරුංගල් අරිනවාද මේ පැත්තෙත් වෙලා තියෙනවා. ඒ පැත්තේ දැන් කැලේ වෙලා. ඉස්සර මේ ඔය උච්චර කැලයක් තිබ්බේ නැහැ ගොඩක් වෙලා තිබ්බේ. මේ තියෙන්නේ ගමේ ප්‍රධාන පාරට දාන ස්ථානේ. ඔය තියෙන අපේ බෝඩ් එක. කොස්වත්ත පාර. මේ බලන්න බක්මහා උළෙල අප්‍රේල් 18 වෙනිදා කොස්වත්තේදී පැවැත්වේ. මැරතන් දාන තරගේ කණාමුට්ටි බිඳීම ගොඩක් මේ මොනවාද තරග රැසක් තියෙනවා. ඉතින් සමහර අවුරුදු වල නම් ඔයාලට කියන්න ඕනේ සමහර අවුරුදු කාලවල වල මේ ගමේ අවුරුදු උත්සවය තියෙනකොට එලවුන්ස් එක එලවුන්ස්මන්ට් හැටියට කටයුතු කරේ මම. ඉතින් මම හිතන්නේ අවුරුදු උත්සව 3ක 4ක විතර එලවුන්ස්මන්ට් හැටියට ඒ දවස්වල කටයුතු කරා. ඉතින් දැන් නම් ඉතින් මං ගමෙත් නෑ. දැන් අපේ නවීන කියන්නේ මේ අලුත් පරපුරට අපි දීලා තියෙනවා. මේ තියෙන්නේ මේ ඉන්නේ ස්පිතාලට යන සෙනග ඔය. මේ තියෙන්නේ ස්පිතාලේ අර තියෙන්නේ අතන. අපේ රදාමාන රජමහා විහාර හොස්පිටල් එක. රජමහා විහාර නෙමෙයි. ඔව් අරයනේ. මේ ඉතින් අපේ රජයේ හොස්පිටල් එක. ලෙඩෙක් ගියොත් සනික ටක් ගාලා බේත් කරලා කොම හොඳට කරනවා. ඉතින් ඒ නිසා අපිට හරිම වටින ස්පිරිතාලයක් එක හදිසියක් වුණොත් යන්න තියෙන ස්පිරිතාලෙ. ඉතින් එහෙනම් අපේ ගම පහු කරමින් කිරිඳිවැල නගරය පැත්තට තමයි යන්නේ. ඔයාලට මට පෙන්වන්න පුළුවන් බලමු අපේ දැන් තාත්තා බඩු අරගෙන ඉවරයි කියලා කෝල් කරොත් මට පොළට යන්න වෙනවා. නැති වුණොත් මං ඔයාලට පෙන්නන්නම් පොඩි ටෙලිඩ්‍රාමා එකක ගිය පොඩි ස්ථානයක්. ඒ තමයි මේ ඒ ඩ්‍රාමා එක මොකද්ද මේ නාටකංකාරයෝ. ඒ නාටකංකාරයෝ ඩ්‍රාමා එක මේ කිරිඳිවැල තමයි රූගත කිරීම කරේ. හරි ලස්සන ප්‍රදේශයක් කිරිඳිවැල නාන තැන් ඒ වගේ ගොඩාක් තැන් තියෙනවා. නාටකම්කාරයෝ ටෙලි නාට්‍යයේ කුකුලා මුදලාලිගේ ගේ පෙන්වන්නම් මම ඕගොල්ලොන්ට. ඉතින් මෙහෙ අපි නාන්න යනවා. විතර බන්ට් එකක් තියෙනවා. මේ එහා පැත්තේ බන්ට් එකක් තියෙනවා නාන්න යනවා. මේ පැත්තේ ලස්සන පන්සලක් තියෙනවා. මේ වගාවන් කරලා තියෙන්නේ මේ දැන් නම් මේ දවස් ටිකේ වගාව නැහැ. පායවිල්ල නිසා. නැත්තම් ලොකු වගාවක් තියෙනවා ඔය. ඉතින් මේ ඒරියා එකත් අපි ඉස්සර ඇවිදින කරන යාළුවන්ගේ ගෙවල් වල යන තව පොඩක් එහාට යනකොට ගල් පොත්තක් තියෙනවා. එතන මේ ඇල ගාව ලස්සන ගල් පොත්තක් තියෙනවා. ඉතින් ඒ ගලේ ඉඳලා දුවගෙන ගිහිල්ලා ඇලට පයින්න පුළුවන් ඒ දවස්වල. ඉතින් එහෙම නාන ප්ලේස් එකක් තිබ්බා උතන. අපි ඉතින් ඔතෙන්ටත් යනවා. මේ තියෙන්නේ අපේ පොලිස් ස්ථානය. හරිම ලස්සනයි. ලස්සනට හදලා කරලා තියෙනවා ගාඩන් එහෙම ලස්සනට පවත්වාගෙන යන
හරියාකාරව නීතියට කටයුතු කරන පොලිස් ස්ථානයක් තමයි අපිට තියෙන්නේ. දැන් මේ ඔයාලට පේනවද මේ තියෙන කිරිඳවල පාර? මේ දැන් කිරිඳවලට ඇතුල් වෙලා අපි ඉන්නේ. හැබැයි මේ කිරිඳවල ටවුම මේ හරිය ඉඳලම කඩ තියෙනවා. ඉතින් අපි මේ ටවුම පටන් ගන්න තැනින්ම මෙන්න මේ පාරේ හරවනවා. දැන් ඔයාලට මම කුකුල මුදලාලිගේ ගේ පෙන්නන්න හරවනකොටම අතන පාර ගාවින් හරවනකොටම වීඩියෝ එක කට් කරේ මට මගේ මේ ෆෝන් එකෙන් මේ වීඩියෝ එක ගන්න. ඉතින් කෝල් එකක් ආවා තාත්තගෙන්. එයා බඩුව අරන් ඉවරයි ටක් ගාලා එන්න කියලා. ඉතින් මං එයාන්ද දැන් හරවපු එකේ මේ පාරේ වලට පෙන්නනගෙන මම යන්නම් ටක් ගාලා උඩහට යන්න බෑ. අර තියෙන්නේ කුකුල මුදලාලිගේ ගේ. අන්න අර ගෙදර තමයි ෂූට් කරේ. ඔයාලට පේනවා ඇති. ඔයාලට පේනවා ඇති මෙන්න මේක තමයි කුකුල මුදලාලිගේ ගේ. ඉතින් ඔන්න නාටකංකාරයෝ එකේ කුකුල මුදලාලිගේ ගේ තියෙනවා. තාම මේ විදියට ගේ තියෙනවා. තින්ත ගාලා අවුරුද්දට ලස්සන කරලා. ඉතින් මේ පාරේ තව උඩහට ලොකේෂන් වගේක් තියෙනවා. ඊට අමතරව තව ටිකක් එහා තියෙනවා. කිලෝමීටර් 3ක් 4ක් 5ක් විතර එහාට යන්න ඕනේ. මේ යනකොට එහෙ තියෙනවා අර වාඩිය, සරාගේ වාඩිය එහෙම. බන් රංගවල පිළිමේ අනිවාර්යෙන් තියෙනවා බුදු පිළිමෙත් එක්ක. මේ පැත්තේ රංගවල පිළිමේ සම්බන්ධයෙන් කියනකොට ඔය රංගවල ගඟ පැත්තෙන් එහෙන් තමයි මේ අපේ ඔය කිරිඳවල පූගොඩ ඒ පැත්තෙන් තමයි රංගවල ගඟ ගලා යන්නේ. ඉතින් ඔන්න කුකුල මුදලාලිගේ ගේ මම පෙන්නුවා. අපේ ගමේ මේ තියෙන්නේ අපේ නගරය. බැංකු ටික ඔක්කොම මේ හරිය තමයි තියෙන්නේ. ඉතින් මෙතෙන්ට ATM එකකට එන්න ඉතින් අපි ටිකක් දුර එන්න ඕනේ. මේ තියෙන්නේ අපේ පුස්තකාලය. ඉස්සර අපි පොඩ්ඩක් පොතපතක් කියවන්න ආපු තැන් තමයි ඉතින්. මේ තියෙන නගරය ඔයාලට මේ නගරේ පෙන්වන්න දෙන්නේ නැහැ. මෙතන ට්‍රැෆික් එක පන්නලා මම යන්නම්. මේ තියෙන්නේ බස් ස්ටෑන්ඩ් එක. තාත්තා ඉන්නවා. ඔන්න තාත්තා එනවා බඩු මල්ලක් අරගෙන. මේ තියෙන වාහන පාකින් එකක් තියෙනවා මෙතන මේ ලොකු වාහන පාකින් එකක්. ඉතින් මෙතනින් මියුසිකල් එහෙම කරනවා අතන හිටපු ගමන්. ඒ තියෙන පොළ. තාම බඩු අරන් ඇවිල්ලා නැහැ සෙනග. ඔය තාම බඩු අරන් ඇවිල්ලා පටන් අරගෙන නැහැ පොළ. මේ පොළ පිටිපස්ස පැත්ත ඉස්සරහා අර පැත්තෙන් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. ඔන්න ප්ලාස්ටික් බඩු මේ පැත්තෙන් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ පොළට. ඒ පැත්තෙන් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. මොම වෙනවනේ මෙතන මස් කඩේ එහෙම ඔක්කොම මෙතන තියෙන්නේ. ආ පැත්තේ ඇතුලේ ගොඩක් ලොකුයි පොළ. මේ පළතුරු කුන්න මාමා එන ඉස්සර ඉඳලා ඉන්න කෙනෙක්. ලොරිය තියාගෙන ඉන්නේ. එයා ඇතුලේ කඩයක් කරා හිටන්න එළිය දැන්. ලොරිය ගත්තාන් දැන් නැති. ඉතින් බස් ටික ගහලා බස් ස්ටෑන්ඩ් එකේ. තව එකක් පෙන්වන්න ඕනේ ඔයගොල්ලන්ට. මේ අතනින් ටවුමෙන් අර අතනින් ඉඳලා තමයි අපි මෙහෙට ආවේ. දැන් අපි මේ පැත්තට යනවා. මේ මොකද මේ තියෙන්නේ අපේ මේ O level ක්ලාස් ගිය ක්ලාස් ටික. දැන් සර්ලා ගොඩක් ඉන්නවා. දැන් පරණ සර්ලා වජිර සර් ඉන්නවා. කීප දෙනෙක් ඉන්නවා. ආයින් සමරනායක සර් ඉන්නවා. ඉතින් මේක තමයි ක්ලාස් එක අපේ. ওই පැත්තේ ගණන් විද්‍යාව, මේ පැත්තේ සිංහල තිබ්බ මේ ක්ලාස් එකේ. තමයි ක්ලාස් එක යන්නේ. තාම ඉතින් පටන් අරන් නැහැ. මේ තියෙන්නේ කාර්යාලයේකේ. ඉතින් ඕක තමයි අපි O level වලට ගිය මේ ක්ලාස් ටික. කිරිඳල තුසිත නම. ඉතින් ඔන්න ටවුමෙන් මේ මග ඇරලා තමයි අපි මේ ෂෝට් කට් එකෙන් දැම්මේ. දැන් මෙතන ඩිපෝ ගාවට මේ තියෙන කිරිඳල ඩිපෝ.
මෙතන හදනවා ලස්සන බස් එකක්. ඇත්ත බස් එකක් වගේ චූටි. තිබ්බද? පේන්න නෑ නේද? ඔන්න බලන්න මම ඔයගොල්ලන්ට කිව්වේ ඊටාම ලස්සන පොඩි බස් එකක් හදනවා කියලා මේ. ඔය බස් එක ඊටාම කුඩා විදියට මේකේ ඉන්න ඉංජිනේරු මහතුන් විසින් හදලා ලයිට් දාලා ලස්සනට හදනවා වෙසක් කාලේ. දැන් අවුරුදු කීයක්ද ඔය බස් එක උතන? ඔය විදියට අවුරුදු ගාණක් අපි මං හිතන්නේ අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලා මේ හදපු බස් එකක්. ඉතින් හරි නිහතමානී මිනිස්සු වෙනවනේ අපේ ගමේ. ඕන් එකක් ගහගෙන යනවා බැනගන්න ඇක්සිඩන්ට් අරව මේවා ගොඩක් අඩු ප්‍රදේශය මේ පැත්ත. ඉතින් ඔයාලට මේ ඕන අවස්ථාවක් හම්බුණා නෑ මේ මැරතන් රේස් එක. මැරතන් රේස් එකක් කරන ඔයාලට chance එක බලන්න. මුංචි දරුවෙක් තමයි මුලින්ම දුවගෙන එන්න පේනවද? ඔව් පොඩි ළමයි. මෙහි ඉන්න ගොඩක් ස්පෝර්ට් කරන්න පුළුවන්. පොඩි අය ලොකු අය වුණ බං. අපි පොඩ්ඩ ඉස්සරහට ගමු ඒගොල්ලන්ටත් ඉඩ දීලා. මම දීපුවා නම් එක. මේ මාන දෙවණියට එන්නෙත් ගෑන් ළමයි දැක්කද? සමහරවිට මේ ගෑන් ළමන්ගේ තරගයක් එන්නත් ඇති. ඔව් ගෑන් ළමන්ගේ තරගයක් තමයි. අම්මා එකක් දුවන. ඔව්. ලොකු අයට දිනා ගන්න බෑ අර පොඩි එක්කෙනෙක්. වැඩේ කියන්නේ මේ වාහන වැඩිනේ මෙහි. දුවන අයට වැඩි. ඉතින් 6 දෙනයි වාහන 70. ඔව්. ඒක නම් ඇත්ත. දුවන්න හිටිය 6 දෙනයි බයිසිකල් සෑන්න තිබ්බා. මගේ දැන් තව තරම් කරුවන් එනවා මේ. කට්ටිය එනවා ඔය. 6 දෙනයි ගියේ. දුවන්න දරුවෝ දුවන්න. කීප දෙනා ඉස්සරහා ඉන්නේ. පොලිසියෙන් කන්න පොලිසියෙන් පස්සෙන් යන්නේ. එන්න බලන්න තනියමත් යනවා එක්කනේ. ඔව් අනේ එහෙම නේ. අනේ චූටි ළමයිනුත් එනවා. එනේ චූටි බබෙක් එනවා. යාව පොඩ්ඩක් වීඩියෝ ගත කරගමු ඔයාලට පේනන්න. ගාන පුංචි තරංකරුවේ. ගොඩක් ඉන්න තරංකරුවෝ. පාවලයිට් එකක් මෙන්න ලොරි වලත් යනවා පොල්ලෝ. දුවන්න කිකේ ලොරි වලත් යනවා. ඉතින් ඔයාලට ජය වේවා කියනවා මේ තියෙන සමුපකාර මල්ශාලාව. ඔන්න මලකේකුත් තියෙනවා ඒක. මේ දවස් ටිකේම එක දිගට තිබ්බලු තාත්තා කියන. ඉතින් එහෙනම් හැමෝටම ජයෙන් ජය මේ වේවා. ගිහිල්ලා එන්න. Hi.